හෙලෝ ඔයාලව මම අද ලංකාවේ ලස්සනම තැනට මං ඇත්තටම ආසම තැනට අද එක්කන් යන්නයි යන්නේ. මගේ channel එක subscribe කරලා නැති අය subscribe කරගෙන යන්න. මුලින්ම අපි ගමන පටන් ගත්තේ මුලින්ම කුරුණෑගල බැරිස්ටකින් අපි මුලින්ම කොෆි එකක් බීලා අපි කන්දලම හොටෙල් එකට යද්දි රෑ වුණා. මේ තමයි හොටෙල් එකේ එන්ට්‍රන්ස් වෙන්න තියෙන රෝඩ් එක. මේක නම් චුට්ටක් බයි හිතෙනවා. අපි යද්දි ඩිනර් එක පටන් අරන් බුෆේ එක තිබුණේ. ඒ නිසා අපි රෂ් එකේම ඉක්මනින් ඩිනර් ගන්න ගියා. මං ගොඩාක් හොටෙල්ස් වල ගිහිල්ලා නැහැ. මං ගිහින් තියෙන හොටෙල්ස් වලින් දිගම බුෆේ එක තියෙන්නේ මං හිතන්නේ හෙරිටන්ස් කන්දලම. අපිට මීට් වර්ග, චීස් වර්ග, ඉතාලියන් කෝන් එකක් වෙනම තිබුණා. සලඩ් ලොකු කෝන් එකක් තිබුණා. අපි ගිය වීක් ඩේ එකක හින්දා ගොඩාක් ඉන්ටර්නැෂනල් ගෙස්ලාට තමයි ගැලපෙන බුෆේ එක තිබුණේ. ශ්‍රී ලංකන් කෝන් එක තමයි ඔය. ඩෙසර්ට් කෝන් එකත් ලස්සන තිබ්බනේ. මට හරි ආසයි තුන මේ ගිසර්ස් එකක් ගන්න. ඒත් මට ඒක ගන්න බැරි වුණා. අපි ඊට පස්සේ උදේම නැගිටලා මම ගියා හොටෙල් එකේ එන්ට්‍රන්ස් වීව් එකට. මෙතන තමයි කන්දලම වැව ලස්සනටම පේන්නේ. උදේ වෙද්දි ගොඩක් අය ඇවිල්ලා තිබුණා. මේ මම හොටෙල් එකේ හරිම ආස තැනක්. හරිම නිදහස්. මෙතන ප්ලේ ඒරියා එක කියලා තමයි මේගොල්ලෝ මෙන්ෂන් කරලා තියෙන්නේ. මෙතන ගොඩක් ප්ලේ කරන්න දේවල් තියෙනවා. මං ඉතින් තනියෙන් ගියපු හින්දා මත් එක්ක කවුරුත් නැහැ කිසි සෙල්ලමක් කරන්නවත්. මං ඉතින් තනියම හැමදේම රෙකෝඩ් කරගත්තා. කවදා හරි දවසක කාත් එක්ක හරි යනවා කියලා හිතා. මේකේ ස්පෙෂල් මේ ස්ටැචුව එක. මේකේ ඉස්සරහා පැත්තෙන් බලද්දි මේ කුරුල්ලා ලෑන්ඩ් කරනවා වගේ පේනවා. අනිත් පැත්තෙන් බලද්දි ඒ ස්ටැචුව එකම එයා පියාඹන්න පටන් ගන්නවා වගේ පේනවා. මේ වගේ අමුතු දේවල් ගොඩක් මේ හොටෙල් එකේ පිරෙන්න තියෙනවා. හොටෙල් එකේ මං ආසම දේ මේ ගස් හැමතැනම ගස්ුයි ගලුයි එක තමයි මේ හොටෙල් එක තිබුණේ. හරිම කූල්, හරිම ලස්සනයි. අපි ගිය දවසේ ගොඩක් වැස්සා. ඒ හින්දා ඒක තවත් ලස්සනයි. හොටෙල් එක ඇතුලේ රූම්ස් වලට තියෙන තැන්වල හැම තැනම වට වෙලා තිබුණේ ගලකින්. මම අහලා තියෙනවා මේ හොටෙල් එක හැදුවේ ලොකු ගලක් කපලා ඒ ගල ඇතුලේමයි කියලා. පොඩි වදයකට තිබෙන මේ චූටි අයගෙන් මේගොල්ලෝ හරි කරදර කරනවා අපේ රූම්ස් වලට ඇවිල්ලා. බ්‍රෙක්ෆාස්ට් බුෆේ එක ඇත්තටම පර්ෆෙක්ට්. ලොකු වෙරයිටිස් ගොඩාක් තිබුණා අපිට තෝරගන්න. එයාලගේ ලයිව් පැන්කේක් හදනවා. ඊට පස්සේ ශ්‍රී ලංකන් කෝන් එක නම් කතා කරලා වැඩක් නැහැ. හැමදේම තිබුණා. ඊට පස්සේ සැලඩ්ස් තිබුණා, චීස් වර්ග තිබුණා, සෑන්ඩ්විචස් තිබුණා, ඩෙසර්ට් කෝන් එකක් තිබුණා, මිල්ක්, සෝයා මිල්ක් ඉඳන් හැමදේම තිබුණා. මම නම් කියන්නේ ජීවිතේ එක පාරක් හරි අනිවාර්යෙන් කන්දලම යන්න ඕනේ. මේ මම කන්දලම රිසෝට් එකට ගිය දෙවෙනි සැරේ. ෆස්ට් ටයිම් මං ඇත්තටම මම හොටෙල්ස් ඇත්තටම දැනගත්ත එක්කෙනෙක්ගෙන් එයා නැහැ අද මාත් එක්ක. හැබැයි මං එයාට තෑන්ක් කරනවා. මට හොටෙල්ස් කියන්නේ මොනවාද, මේ දේවල් කොහොමද එක්ස්පීරියන්ස් කරන්න කියලා ගැනුවට. දැන් මං යන්න නැතුව තනියම යනවා. ඒ වුණාට මට හරි සතුටුයි. මං ආයෙ පාරක් මට පුළුවන් වුණොත් මං යනවා කන්දලම. මොකද මේ තමයි මං ගිහින් තියෙන මං හිතන්නේ මං ආසම ලංකාවේ ලස්සනම හොටෙල් එක. ආසම ඒරියා එකක් තිබුණා. ඒකෙත් සෑහෙන තොගයක් තිබුණා අපිට චූස් කරගන්න විස්කි. හැබැයි මේව නම් ටිකක් ගණන් වැඩි. ඉතින් අපි ඒ පැත්තට ගියේ නෑ. මේ හොටෙල් එක අපි බලන්න උදේ තමයි ගියේ. හොටෙල් එක ඇතුලේ වීඩියෝස් ගන්න. හොටෙල් එකේ හැම තැනම තියෙන්නේ ගල්. ඇත්තටම ලස්සනයි. මේ තමයි 5th floor එක මං හිතන්නේ. 5th floor එකට තමයි අපිට entrance එක තියෙන්නේ. ඊට පස්සේ ඊට වඩා down floors වල ගියාම තමයි අපිට gardens ඔක්කොම බලා ගන්න පුළුවන්. මේ ඇතුළෙම චූටි කුරුල්ලන්ගේ කූඩුවක් හදලා තිබුණා. මේ room area එකේ තිබුණේ. අපේ rooms වලින් එළියේදී තමයි ඕව තිබුණේ. මේ තමයි දැන් මම පෙන්නන්න යන්නේ ලස්සනම view එක මම ලංකාවේ දැකපු. මම කතා කරන්නේ ඔයාලා ලස්සනට මේ view එක බලන්න මේ sounds එක්ක.
මේ තියෙන හොටෙල් එකේ එක පූල් එකක්, තව පූල් දෙකක් තියෙනවා. මේ තමයි ඉන්ෆිනිටි පූල් එක. ඊට පස්සේ අපි ගියා මේ ගල් ඇතුලෙන් ලස්සනම ගාඩන් වීව් එක හොයන්. ඒක චුට්ටක් හොයාගන්න අමාරුයි. කොහමරි අපි හොයාගෙන ගියා. ඒ අද්දි ලස්සන තැනක් හම්බුණා. ආදරේම කරන එක්කෙනෙක් එක්ක ඇවිල්ලා මේ වීව් එක බලන් පැයක් විතර හරි ඉඳගෙන ඉන්න පුළුවන් නම් මේ වගේ තැනක මං හිතන්නේ it's the heaven. ඇත්තටම heaven එකේක හරියම නිස්කලංක තැනක්. දවසක් මදි ඇත්තටම කණ්ඩලම හොටෙල් එකේ ඉන්න. හැබැයි ඒක චුට්ටක් එක්ස්පෙන්සිව් ඉන්න දවසකට වඩා ඉන්න බෑ. මේ තමයි ලස්සනම තැන. අපි ඊට පස්සේ ගියා කණ්ඩලම ලේක් එකේ. මෙතන හරිම ස්පෙෂල්. අපි මේ වතුර උඩින් යන්නේ. අපි ජීප් එකේ ෂටේක පාත් කරද්දී වතුරයි අපි එකම උස මට්ටමක හිටියේ. ඒක හරිම ලස්සනයි බලන්න. ඊට පස්සේ අපි ගියා සීගිරියට. මම සීගිරියට ගිහින් ඇති 4 සැරයක් විතර. හැබැයි අද තමයි ලස්සනම වීව් එක මම සීගිරිය දැක්කේ. මම දුරින් ඉඳන්ම දැක්ක සීගිරිය මීදුමෙන් වැහිලා තියෙනවා. ඒ නිසාමයි මං ආසාවට සීගිරියට ගියේ. නැත්තම් ඇත්තටම සීගිරිය කියන්නේ දවල් වෙලාවක යන්න පුළුවන් තැනක් නෙමෙයි. පුදුම රසණක් තියෙන්නේ. ඇත්තටම රසණයි. මම එකම එක දවසක් උඩට වෙනකන් ගියා. එදායින් පස්සේ ගියා හැමදාම මගින් හරි ලාවා. ඒ රසණ වැඩිම හින්දා අපි මේ වීව් එක තියෙන්නේ, මේ ක්ලයිමේට් එක තියෙන්නේ දවල් 1-2ට විතරත්. මම ඉතින් වීඩියෝ කරන්නේ කොයි වෙලේක හරි වැටිලා මැරෙනවා කොයි හරි මම ඒක දන්නවා. හැබැයි මේ ලස්සන සීගිරිය බලන්න මත් එක්ක අපි චුට්ටක් කතා කරමු අපේ ජීවිතය ගැන. මං හිතන්නේ සීගිරිය තමයි හොඳම තැන මට මගේ ජීවිතේ කතා කරන්න පුළුවන්. මමගේ ජීවිතේ පටන් ගත්තේ සීගිරියෙන්. මගේ ලස්සනම ජීවිතේ පටන් ගත්තේ සීගිරියෙන්. මං හිතන්නේ මං අවුරුදු 4ක් විතර ලස්සන එක්ස්පීරියන්සස් ගත්තා. ජීවිතය ඉගෙන ගත්තා. සෑහෙන දුරක් මම ජීවිතේ ආවා. දැන් ඒ ඔක්කොම දැනුමත් එක්ක එක්ස්පීරියන්ස් එකත් එක්ක ජීවිතේ අලුත් තැනකින් පටන් ගන්න මම ඉන්නේ. මේ තියෙන ලස්සන සීගිරියත් එක්ක අලුතෙන් පටන් ගන්න ඉන්න මං. එදා hina වෙලා ඔය වීඩියෝස් ගත්තට මං හිතන්නේ ඒ තමයි මට අඬා ගන්න බැරුව hina වෙලා හිටපු අමාරුම දවස. මගේ ජීවිතෙන් ඔයාලට ඉගෙන ගන්න කියලා දෙයක් මං හිතන්න ඇති කියලා. හැබැයි මං ඉගෙන ගත්තා මගේ ජීවිතෙන්. කොච්චර අමාරුණත් අපිට අතාරින්න බෑ. මොකද ලස්සනම දේ මේ ජීවිතේ. මේ ජීවිතේ ජීවත් වෙන එක තමයි හොඳම දේ. ලස්සනම දේ. අමාරුකම් ප්‍රශ්න එන්න ඕන. එතකොට තමයි මේ වගේ කැලෑවක තියෙන ලස්සන චූටි මල් අපිට පේන්නේ. නැත්ද? අපේ ජීවිතේත් හරියට සීගිරිය වගේ. ලස්සන තැන්, අමාරු තැන්, වැටෙන තැන්, හයියෙන් අල්ල ගන්න ඕන තැන්, හරිම අවදානම් තැන් පහු කරන් උඩට ගියාම එන්නේ පුදුම නිදහසක්. හරි අපි දින්න කියලා. හැබැයි ඉවර නෑ. ආය අපි ඒ ජීවිතේම පල්ලෙහාට එන්නත් ඕනේ. ජීවිතේ කියන්නේ මැරෙනකම්ම ලස්සන අත්දැකීමක් කියන තැනක් කියලා මං හිතනවා. ඔයාලත් අමාරු දවස් ඉක්මනට ගෙවෙන්නේ නෑ. අමාරු දවස් හිමීට තමයි යන්නේ. හැබැයි ගෙවනවා. මං එක්ස්පීරියන්ස් එකෙන් කියන්නේ හැබැයි ගෙවනවා. ලස්සන දවස් එනවා. ඒවත් ගොඩාක් දිග නෑ. ඒවත් හරි අමාරුයි. ඉතින් ලස්සන දවස් වුණත් අපිට අර අමාරු දවස්වල මතකයන් එක්ක අපි යන්න ඕනනේ. හරි. back to the සීගිරි tour. මේ ඉන්නේ අලියෙක්. මෙයාගේ උඩ අපිට සීගිරිය වටේ යන්න ටුවර් එකක් හදලා තියෙනවා. මේ අලියාගේ තියෙන විශේෂත්වය බලන්න. එයා අරන් ගිය පැසෙන්ජර්ව එයා අතෙන්ට නගිනකන් හරි පරිස්සමට ගේනවා. එතෙන්ට නගින්න ඕන නිසා ලං කරලා දෙනවා. මේ සත්තුන්ට උනත් තේරෙනවනේ. ඇත්තටම ඒගොල්ලෝව ලස්සනට පුරුදු කරලා තියෙනවා. මේ අලියා වටේ ටුවර් එකක් යන්න මං හිතන්නේ එක්කෙනෙක්ට 5000 වෙන්නේ. ඊට පස්සේ අපි සීගිරි විලේජ් හොටෙල් එකට ගියා. මං හිතන්නේ මේක තමයි සීගිරිය පේන්න ලස්සන පූල් එකක් එක තියෙන එකම හොටෙල් එක. මේකේ වීව් එක තමයි ලස්සන. එතන ගිහින් අපි පොඩ්ඩක්
ඉඳලා රෙස්ට් කරලා අපි පූල් එක ගන්න තමයි ගියේ. නමුත් හොඳටම වැස්ස. ටිකක් වෙලා ඉඳලා අපි එහෙනම් මගේ ජීවිතේ ලස්සනම තැන මාත් එක්ක බලන්න ආවට ඔයාලට ගොඩක් thank you. ආයෙත් vlog එකකින් හම්බෙමු.